සාදරයෙන් පිළිගන්න ඔයගොල්ලෝ හැමෝම අදත් අපේ channel එකට. ඉතින් අද අපි කතා කරන්න යන්නේ ඔස්කා මාළුන්ගේ කලර් එක වැඩි කරන මේ කලර් ෆීඩ් ගැන. ඉතින් කොහොමද මේ කලර් ෆීඩ් වලින් පාට එන්නේ, කොච්චර කල් යනවද, සාමාන්‍යවද වගේ තියෙන අතුරුවාබද කියලා අද වීඩියෝ එකකින් අපි කතා කරමු. ඉතින් වීඩියෝ එකට යන්න කලින් කියන්න ඕනේ අපේ channel එක තාම subscribe කරලා නැත්නම් මේ දැන්ම subscribe කරන්න. එහෙනම් අපි යමු මේ වීඩියෝ එක බලන්න. ඉතින් ඔන්න දැනට මේ ටැංක් එකේ මාළු 6 දෙනෙක් ඉන්නවා. ඔස්කල 6 දෙනෙක්. දැනට මේගොල්ලන්ගේ කලර්ස් තියෙන්නේ මෙන්න මේ විදිහට තමයි. ඒගොල්ලන්ට පේන ඇති මේ ඉන්න ලෙපර්ඩ් දෙන්නගේ අනිත් අයට සාපේක්ෂව ටිකක් කලර් එක එන්හාන්ස්ඩ් වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි මම ඒ දෙන්නව කඩෙන් ගද්දිම එයාලට කලර් ෆීඩ් දීලා තමයි තිබ්බේ. ඉතින් මෙතන ඉන්න බ්ලැක් ටයි එක දෙන්නටයි ඇල්බිනෝ දෙන්නටයි කිසිම කලර් ෆීඩ් එකක් දීලා නැහැ මේ වෙනකන්. ඔය පේන විදිහට තමයි දැනට මේගොල්ලන්ගේ කලර්ස් තියෙන්නේ. ඉතින් අපි බලමු අත දෙන කලර් ෆීඩ් එකෙන් කොච්චර කාලයක් ඇතුළත මේ මාළුන්ගේ කලර් එක එනවද සහ ඒකේ ප්‍රතිඵල තියෙනවද කියලා. ඉතින් අද අපි දෙන්න යන කලර් ෆීඩ් එක තමයි ලංකාවේ නිෂ්පාදිත මේ NCF කියන කලර් ෆීඩ් එක. මේක ග්‍රෑම් 250ක් රුපියල් 1200ක් වගේ වුණා. මේක ශ්‍රී ලංකාවේ නිපදවනවා කියලා තමයි සඳහන් වෙන්නේ. ඒ වගේම මේක දෙන්නේ සැලකිලිමත් වෙන්න ඕනේ කරුණු තමයි මෙයාලා මේකේ සඳහන් කරලා තියෙනවා දවස් 40ක් ඇතුළත මේක පාවිච්චි කරලා ඉවර කරන්න කියලා. ඒ වගේම ඒකට හේතුව තමයි මෙයාලා මේකට කිසිම කල් තබා ගැනීමේ ද්‍රව්‍යයක් අඩංගු කරන්නේ නැහැ කියලා තමයි සඳහන් වෙන්නේ. ඒ වගේම මේකෙන් මාළුන්ගේ natural colors විතරක් enhanced වෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. තවදුරටත් ගත්තොත් මෙයාලා මේකේ ගහලා තියෙනවා දවස් 7-10ක් අතර පැහැදිලි වෙනසක් බලා ගන්න පුළුවන් කියලා. ඒ වගේම මේකේ ගහලා තියෙනවා මෙයාලා ප්‍රෝටීන් 46ක්, ෆැට් 105ක් සහ ෆයිබර් 106ක් මේ කෑම වල අඩංගු වෙනවා කියලා. ඉතින් අපි බලමු දැන් මේ කෑම එක මෙයාලට දීලා මෙයාලගේ කලර්ස් කොහොමද enhanced වෙන්නේ කියලා. ඔන්න දැන් මේ වලට බලා ගන්න පුළුවන් වෙන්නේ හරියටම දවස් 10කට පස්සේ මෙයාලගේ කලර්ස් enhanced වෙලා තියෙන හැටි. ලෙපර්ඩ් දෙන්නගේ නම් දැනට ලොකු වෙනසක් නැහැ. ඒලයි කලින් ඉඳන් කලර්ස් තිබුණ හින්දා වෙන්නේ නැති. ඒ වගේම තමයි ඇල්බිනෝ දෙන්නගෙත් සාමාන්‍යයෙන් කැපී පෙනෙන වෙනසක් නම් තාම නැහැ. ඒ වුණාට ඔයාලට හොඳට බැලුවොත් පේනවා බ්ලැක් ටයිගර් දෙන්නගේ කලර්ස් සෑහෙන්න enhanced වෙලා තියෙනවා. එයාලගේ රෙඩ් කලර් එක කලින්ට වැඩිය සෑහෙන්න වැඩි වෙලා තියෙනවා. කලින් එයාලගේ රතු පාට නෙමෙයි සාමාන්‍යයෙන් කහ පාටක් වගේ තියෙන්නේ. ඔයාලට මේ පේනවා වගේ දැන් සෑහෙන්න රතු පාට enhanced වෙලා තියෙනවා මේ දවස් 10ක් ඇතුළත. අපි බලමු තව ටික කාලයක් මෙයාලට මේ කෑම එක දීලා තවත් කලර් එක enhanced වෙන්නේ කොහොමද කියලා. ඔන්න දැන් මේ සති 3කට පස්සේ තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. දැන් කලින් ඔයාලා දැකපු වීඩියෝ එකට සාපේක්ෂව තවත් කලර්ස් ගොඩක් වැඩි වෙලා තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. විශේෂයෙන් ලෙපර්ඩ් දෙන්නගේ තිබ්බ කලර් එක තවත් වැඩි වෙලා තියෙනවා. ඒ වගේම තමයි බ්ලැක් ටයිගර් දෙන්නගෙත් සාමාන්‍යයෙන් තද රතු පැහැයකට හැරිලා තියෙනවා කලර් එක. ඇල්බිනෝ දෙන්නගේ තාම ලොකු වෙනසක් නැහැ. මම දන්නේ නැහැ හේතුව මොකක්ද කියලා. අනිත් මාළුන්ගේ නම් සෑහෙන ඉම්ප්‍රූව්මන්ට් එකක් තියෙනවා මේ සති 3ට. ඔයගොල්ලන්ට මේ දැන් බලා ගන්න මම දාන්නම් මෙයාලට කෑම දෙන්න කලින් සහ කෑම දුන්නාට පස්සේ තියෙන කලර් enhancement එක. ඉතින් ඔයගොල්ලන්ට මේ ෆොටෝස් බැලුවහම පේනවා ඇති සුපිරියටම මෙයාලගේ කලර්ස් වැඩි වෙලා තියෙනවා. ඉතින් මේ කෑම එක ඔස්කා මාළුන්ට දෙන්න තියෙන කලර් ෆීඩ් වලින් තියෙන හොඳම කෑම එකක් කියලා මේක දැක්කම ඔයාලටත් පේනවා. දැන් අපි කතා කරමු මේ කෑම එක දෙද්දී ඇතිවුණ ප්‍රශ්න මොනවද කියලා. ඒ කියන්නේ අතුරු ආබාධ තිබ්බද නැද්ද කියලා. ඉතින් විශේෂයෙන් කියනොත් මේක දවස් 40ක් ඇතුළත ඉවර කරන්න කියලා මෙයාලා ගහලම තියෙනවා. නමුත් මගේ ඉන්නේ ඔස්කා මාළු 6 දෙනෙක්නේ. ඒක නිසා සාමාන්‍යයෙන් මාසයක් වගේ ඇතුළත මේ කෑම එක ඉවර කරගන්න මට හැකියාව ලැබුණා. ඉතින් අනිත් දේ තමයි ඔයාලා මේ කෑම එක ගද්දි මතක් කරලා ඔයාලට අවශ්‍ය පැලට් සයිස් එක තෝරගන්න ඕනේ. දැන් මට මේ පාරේ පැලට් සයිස් එක තෝරගන්න අමතක වුණා. ඒක නිසා ගොඩක් පොඩි පැලට් එකක් තමයි මට ලැබුණේ.
ඉතින් අතුරු ආබාධ ගැන කතා කරොත් සාමාන්‍යයෙන් අතුරු ආබාධ කිසි දෙයක් මේ වෙනකන් පෙන්눔 කරලා නැහැ. ඉතින් ලංකාවේ තියෙන ඔස්කමාරුන්ට හදන කලර් ෆීඩ් වලින් මේක දෙන්න පුළුවන් හොඳම කෑම එකක් කියලා මේ වීඩියෝ එක මුලින් ඉඳන් බැලුවා. ඔයාලට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ඉතින් මේ මාළු කෑම එක ගන්න විකුණන එක්කෙනාගේ contact number මම පහලින් දාලා තියන්නම්. ඒ වගේම ඔස්කමාරු ගැන ප්‍රශ්න තියෙන පහලින් කමෙන්ට් එකක් දාන්න. ඉතින් අලුත් වීඩියෝකින් හමු වෙනකම් ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.